ඔතන තියෙනවා කියන ගොඩක් දේවල්. ඔව් ආර්යයන් වහන්සේ. දැන් ඔය දුක කියන එක ඇවිල්ලා සාමාන්‍ය දෙයක්. මේ ගොඩක් අර තේරෙන්නේ. දැන් අපිගේ දැන් ඔය ආයතන ටික අඳුරන්නේ නැති කමක් තියෙන. එහෙමයි. අපි හිතන්නේ මේ දුක්ඛ ගින්නක් කියලා. එහෙමයි. ඒකම දුක ගින්නක්ද? ගින්න දුකක්ද? දුකක් වල ගින්නකුත් තියෙනවා. හැබැයි දුකක් ගින්නක් නැති දුකකුත් තියෙනවා. ගින්නක් තියෙන දුකකුත් තියෙනවා. මේ කියන්නේ. හැබැයි බැලුවාම දුකයි. හැබැයි මේ දුකේ ආත්මයක් නැහැ. ආත්මෙනේ ගින්න කියන්නේ. ඒ ආත්ම ගින්න නැති දුකක් තියෙනවා. කෙනෙක් දක්ෂ වුණොත් විතරයි කවුයි. මේ මාර්ගයේ ඉච්චර මේ එතනකොත් ඒ තරම්ම සියුම් තැනක් තමයි මේ මාර්ගය ඇතුළේ තියෙන්නේ. එහෙමයි. දැන් අපිට හිතෙන්නේ මේ දැන් අපි හිතමු දැන් සක්කාය දිට්ඨි ප්‍රහීනයි කියලා. දොරයා දන්නවා ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා මෙතන කෙනෙක් නැති බව. ඒකට එයා දන්නවා මම මේ ලෝකේ මොන හරි ඇත්ත වෙලා තිබ්බොත් ඒකම තමයි ගින්න ඒකම තමයි ඒ ගින්න තමයි ලෝකේ ඇත්ත වෙච්ච ගින්න ඒ ගින්නම තමයි ආත්මය වෙන්නේ. අපි මෙතන ආයතන මට්ටමින් සෙන්ස මට්ටමිනුත් ඔය විදියටම සෙන්සස් ටික වැඩ කරනවා. දැන් බුදුන් වහන්සේත් සුද්ධෝදන රජුරෝ නේද? නැතුනේ ඒ දේහ පිටිපස්සේ වැඩියා. එතනත් කෙනෙකුට කියන්න පුළුවන් දැන් මේ එතන එහෙනම් එහෙම නැත්නම් අර බුදුන් වහන්සේ තුච්ච බෝඩ්ල කියනකොට මේ බුදුන් වහන්සේට කෙලස් තියෙනවා කියන්න පුළුවන්. බෑ. ඒතර බුදුන් වහන්සේ දේහ පිටිපස්සේ වැඩියාම සුද්ධෝදන රජුරන්ගේ කෙලස් තියෙනවා කියන්න පුළුවන්. බෑ. හැබැයි එතන පරණේව එතකොට මතක් වෙන්නේ නැද්ද බුදුන් වහන්සේ? එහෙමත් මතක් වෙනවා. වෙනද විදියටම හැමදේම සිද්ධ වෙනවා. බුදුන් වහන්සේලා සිතුවිලි පහළ. එතකොට ඒව මතක් වෙනකොට අර කියන්නේ අර නේද? සතුටු වදන්නේදී එකත් පසක ඉඳගත්තා කියන බුදුන් වහන්සේ බෑ දකින්න මේ ඒ බුදුන් වහන්සේ සූත්‍රවල අනන්ත අප්‍රමාණයි බුදුන් වහන්සේ බෑ දකින්න කෙනෙක් පැමිණියාම ඊට කලින් හමුණු දේවල් ඒ සාකච්ඡා කරනවා සතුටු වදන්නේ යෙදෙනවා. එකත් පසක ඉඳ ගන්නවා කියනවා. එතකොට සාමාන්‍ය විදිහට සතුට දැනෙනවා. සතුට දුක හැමදේම සාමාන්‍ය විදිහට දැනෙනවා. මෙතන තියෙන මේ සක්කාය දිට්ඨි ප්‍රහීන වෙන එකනේ නොතේරනකම්. අතන තමයි මේ ගැටලුව තියෙන්නේ. දැන් ඔබතුමිය කියපු එකේ මොනික මහත්මිය කියපු එකේ දෝෂයක් තියෙනවා. අත්‍තරම මහත්මයා ජීවතුන් අතර ඉන්නකොටත් මරණයක් තිබුණේ නැහැ. දැන් මොනික මහත්මිය ගත්තොත් මොනික මහත්මියත් මේ මොහොතේ අන්න මේ ඉපදුනොත් තමයි මරණයක් තියෙන්නේ. මේ එක සිතක ගින්නක් නැත්තම් ඒතර උපත මරණ නැහැ. මේ මොහොතේමයි නිවන් දකින්නේ. ඒ උස්මට යන මොහොත නෙවෙයි. ඒකට වෙලාවක් නැහැ. එතකොට හැම මොහොතෙම මේ මොහොතේ එයා දකිනවා නම් ධර්මතාවයේ ඒතර උපත මරණ හම්බෙන්නේ නැහැ. කවුද මලේ? ඒතර කතා කළේ බාහිර කෙනෙක් අල්ලගෙන නේද? ඒතර කෙනෙක් හිටියද? ඒ ධර්මයේ නොදැක්කේ කියලා තමයි අහන්නේ. එහෙම නැත්නම් එක්ක දැනගෙන සම්මුතිය තුළ සාමාන්‍ය මිනිස්සු ඉන්න තැන දිහා දැක්කලා මිනිස්සුන්ට එහෙම දෙයක් කියන්න පුළුවන්. මේ මිනිස්සු එතකොට හිත සතුටු කරන්නත් එහෙම කියන්න පුළුවන්. නැත්නම් මිනිස්සු අපහැදෙනවනේ. ඒතර මිනිස්සු අපහැදෙන නිසාත් කියන්න පුළුවන්. ඔව් එහෙම ඒකත් තිබුණා. ඒ මිනිස්සු පොඩ්ඩක් පැහැදෙනවා. මිනිස්සු පැහැදෙනවා මේ අම්මට ගොඩක් දේවල් තේරෙනවා. එහෙම කියලා තමයි මිනිස්සු හිතන්නේ. දිව්‍ය ලෝක ගැන කියනකොට නිර ගැන කියනකොට සාමාන්‍ය මිනිස්සු නිකන් අඳුන් කුඳුන් වගේ එතකොට මිනිස්සු කැමති ඒවට නොතේරෙන ඒවට. සාමාන්‍ය පෘථග්ජන මානසිකත්වයේ තමයි ලෝකයේ ඇත්ත කරගත්ත මානසිකත්වයේ තමයි ඒ ලොකු මමෙක් හදාගන්න එක්ක ලොකු දෙයක් හදාගන්න. මොකක් හරි එකක් හදාගෙන තමයි පෘථග්ජන භූමිය කරගන්නේ. ආර්ය භූමිය වුණ කෙහෙල් මලක්වත් නැහැ. ඇත්තටම කිව්වොත් හරිම සරලයි. හරිම නිදහස්. හරිම සුන්දරයි. ඇත්තට කිසි තේරුමක් නැහැ. ආර්ය භූමිය හරි සුන්දරයි. අපි නිතරම මෙතන පෙන්නනවා අපි ගොඩක් තැන්වලදී මම ඔය 10 හතර වැඩසටහන්වලදී අපි ඔය බදුලේ රාත් 12 වෙනකන් අපි ඔය ඒ රංජිත් මහත්මයාට ඒ මහත්මියට ඒ රංජිත් මහත්මයා තුරු ඒ වාශි ඒ තුරු ඒ හිටපු අයට මේ කතාව පැහැදිලි කරා. එතුමා ක්‍රිස්තියානි වුණත් එතුමාට මේක මනාකොට වැටුණා. මෙතන ආත්මයක් නැති බව.
හැම මොහොතම මේ මොහොත විතරයි කියලා ඒ මොහොත ගින්නක් නැත්තම් ආත්මයක් නැහැ කියන්නේ. මේ ශරීරය ඔබද නැහැ මේ සිත ඔබද නැහැ සිත කියන්නේ මේ ආත්මය කියන්නේ ගින්න. හැබැයි ගින්නක් නැත්තම් එතන ආත්මයක් පණවන්න බෑ. අනිවාර්යෙන්. ඒක අවබෝධ කරගන්නනේ මේ ආර්යයන් වහන්සේ අමාරු ප්‍රැක්ටිස් වෙලා නැහනේ. ඒක ප්‍රැක්ටිස් වෙලා නැහැ කියන එකක් නෙමෙයි. මේක මෙනෙහි වෙන්නේ නැති එකක් තියෙන්නේ. ඒක පිළිගන්නේ නැති එකක් තියෙන්නේ. පිළිගන්නවා. මිනිස්සු පිළිගන්නේ නැහැ. මිනිස්සු කිව්වට පිළිගන්නේ නැහැ. නෑ පිළිගන්නවා. මම නම් පිළිගන්නවා ඒ මේ. පිළිගන්නවා කියන්නේ මයින්ඩ් එකනේ. ආ. අභ්‍යන්තරයට පරිවර්තන වෙලා නැහැ දැනෙන්නේ නැහැ. හ්ම්. ඒක තහවුරු වෙලා නැහැ. හ්ම්. ඒක දැනුවක් විතරයි. හ්ම්. එහෙමනම් එතකොට අන්තිමට කියන කතාව ඊට වඩා වෙනස් වෙනවා. ඇත්තටම හැම කෙනෙකුටම මේක කලින් අහලා තියාගන්න එක වැදගත් මේ උස්මට කියනකම්. ඒක ඇත්තටම මෙතන මරණයක් නැති බව, ඉපදීමක් නැති බව. ඊළඟට ගත්ත උස පහළට යන පමණ බව. ක්‍රියාවලියක් විතරයි. ක්‍රියාවලියට හිමිකාරයක් නැහැ. ඔය ක්‍රියාසිත දකින්න කියන්නේ ඕකට. හැමතිස්සෙම මයින්ඩ් එක බලවත් නැත්තම් ක්‍රියාසිතක් තියෙනවා. මයින්ඩ් එක බලවත් වුණොත් ලෝකේ ඇත්ත වෙනවා. එහෙම නැත්තම් ක්‍රියාසිත මත වෙනවා. මයින්ඩ් එක කියන්නේ අපි පරිහරණය කරන ශබ්ද වර්ණ වලින් ඇතුළු සිතුවිලි ලෝකයක්. ඒ ලෝකේ ඇත්තක් නෙමෙයි. ඇත්ත දකින්නකම් අපිට මිදීමකුත් නැහැ. එතකන් අපි රැවටිලා ඉන්නේ. දේශනා කරන ධර්මයේ ආර්යයන් වහන්සේ ඇත්ත කියලා හොඳටම තේරෙනවා. අර කොහොමද ඒක ඒක එදිනෙදා ජීවිතය තුළ අත්දකින අත්දැකීම් වලදී Taman tamanව දැක ගන්න දක්ෂ වෙන්න ඕන. ඔව්. එතරම් මාර්ගය. නෑ දැන් මම ඉන්න හින්දා තමයි මම සතුටු වුනේ. මම කොහොමද මේක දරාගෙන අම්මගේ එකත් දරාගෙන අවුරුදු දෙකක් ඇතුළත දෙන්නම මේ ඒ කියන්නේ මම හිටපු හින්දානේ මම ආරක්ෂා කරා කියලා හිතන්නේ මම. ඒ කියන්නේ දෙන්න එහෙම ඉඳලා දැන් මං තනියෙන් ඉන්නකොට හැමෝම අහනවා කොහොමද එතකොට අර මම ඉන්න හින්දා තමයි මට මම ඒ කියන්නේ ධර්මය අහපු හින්දා තමයි මට ශක්තිය ලැබිලා තියෙන්නේ මං මෙහෙම තනියම ඉන්න පුළුවන්. තාම මදි කියලා තේරෙනවා. එහෙමයි ආරයන. මදි කියලා මමත් අවබෝධ කරගන්නවා. දැනෙනවා. ඔයාලා අර මහත්තයාට කියපු ටිකේ මේ මොහොතේ මේ සිත විතරයි කියන තැනට ගියා නේද? ඒක කියුන්නේ නෑනේ. මං හිතුවේ නරකම කෙනෙක් නෙමෙයි මං කිව්වේ ඒකයි හොඳ වැඩ කරලා පොලිසිය එතකොට හොඳ වැඩ කරපු කෙනෙක් ඉන්නවා. හොඳ වැඩ කරපු කෙනා හිටියා. ඒත් එන්නේ ගින්නක්. ඔව්. එයාට නම් මේ ධර්මය ගැන එහෙම අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි නෑ යාර මේ ධර්මයේ කියන එකක් නෑ. මේ සත්‍ය අවබෝධ වෙන්න ඕනේ. සත්‍ය ගැන අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් එහෙම සාමාන්‍ය හොඳයි කියලා හිතන අයට වැඩිය මට දැනුණු විදිය තමයි හොඳ කෙනෙක්. ඒක මේ මාර්ගයේ අනාගේ කතාව තුළ නෑ. නැති වෙන්න ඕනේ නේ ආර්යයන් වහන්සේ. හොඳට කෙනෙක් ඉන්නේ කොහෙද? මයින්ඩ් එකේ හිතේ සිතුවේ. අද හොඳ කෙනා හිට නරක කෙනා වෙනවා. මයින්ඩ් එක වෙනස් වෙනවා. ඒක නේද තේරුම් ගන්න. වෙන්න ඕනේ උපතමාන ජය ගන්න එකමයි. එහෙම නේ. තේරුණා ආර්යයන් වහන්සේ. මරණයක් නැති බව දැක්කනම් හරි සරලයි. ඊට ගත්තොත් පහට යනවා විතරයි කියලා දැක්කම හරි සරලයි. එහෙමනම් ඇත්තටම උස්මට යනකොට හරි සැහැල්ලු ගතියක් දැනෙනවා. ඒකම ඇති කරගන්න. එහෙම නැත්තම් හොඳ කෙනෙක් මරනවා කියලා දුකක් එනවා. මරණ කෙනාටත් දුකයි කියන කෙනාටත් දුකයි. නරක කෙනෙක් මොහොත හිතට වැඩි හොඳයි මරණෙක් කියලා හිත හදාගතයි. හොඳ එකෙක් මරනකොට කියන කෙනාටත් දුකයි මරණ කෙනාටත් දුකයි. දැන් තේරෙනවද? එහෙමයි ආර්යයන් වහන්සේ. අයි ලෝකයක් තියෙන තාක්කල් ලෝකයකට යනවා කියලා හිතන තාක්කල් මේ ලෝකෙන් දාගන්න බැරි එකක් ගැට ගහනවා. ඒ නිසා දිව්‍ය ලෝකයේ වල ගැන හිතලා මේ හොඳ දේවල් කරලා තියෙන හොඳ තැනකට යයි කියලා. එතකොට කෙනා කොහොමවත් බලවත් වෙනවා. බවරාගය වැඩි වෙනවා. ගින්න වැඩි වෙනවා. කොහොමවත් ඒක නවත්තන්න බෑ. අනිවාර්යයෙන්ම මනුස්සයින්ට කිසි සැනසීමක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණවර. මේ සතා සිව්පාවපාව නිවනින්මයි සැනසීම ලබන්නේ කියනකොට ඔය එක ආගමකින්වත් මනුස්සයෙකුට සැනසීමක් හම්බෙන්නේ නැහැ. සත්‍ය අවබෝධ වීමෙන් පමණයි සැනසෙන්න තියෙන්නේ. ඒ දෘෂ්ටි මොන දෘෂ්ටි වල හිටියත් පළක් නැහැ. සත්‍යයේ තරම් ප්‍රබලයි. එහෙමයි. ඔව්. එහෙමයි. මම තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ. තව කෙනෙක්. එහෙමයි තෙරුවන් සරණ. ඇත්තටම හරියට මේ ධර්ම අඳුනගෙන හරියට ධර්මත් එක්ක ප්‍රායෝගික වෙන්න කෙනෙකුට කියන එකත් ගොඩක් වැදගත්. ඒ තුළ තමන්ට තමන්ගේම කතාව ආයෙ ඇහෙන්න ලැබෙනවා. අපිට හරියක් දාලා හරියන්නේ නැහැ. ඇත්තටම
ආරාංශක පැහැදිලි කිරීම ඔස්සේ අනුසෝතේ නෙමෙයි පටිසෝතේ කියන්නේ. හැම දෙයකම වෙනස් විග්‍රහයක් තමයි ආරාංශකෙන් එන්නේ.